ඇමරිකානු අපරාධ ඉතිහාසයේ අමතක කරන්න බැරි ඒ වගේම අදටත් අභිරහසක් වෙලා තියෙන සිද්ධියක් තමයි මේ සෝඩියක් කිලර්ගේ කතාව. දශක ගණනාවක් ගිහිලා තාම විසඳ ගන්න බැරි වුණා. ඉතින් අපිට ලැබිලා තියෙන මේ තොරතුරු එකතුව පාවිච්චි කරලා අපි අද බලමු මේ අනුක්‍රමික ඝාතකයා එයාගේ ක්‍රමවේද අර සැටකරුවන් ගැන තියෙන කතා මේවායේ අලුත් තොරතුරු මොනවද කියලා ටිකක් ගැඹුරින් කතා කරන්න. ඔව් ඒක හොඳ අදහසක්. මොකද මේ සෝඩියක් කියලා කියන නම ඇහුණත් 1960 ගණන් වල අගභාගයේ උතුරු කැලිෆෝනියාවේ මිනිසුන්ට දැනුනේ ලොකු භීතියක්. ඒක ඇත්ත. අපි මූලාශ්‍රවල කියවන විදිහට 1967 සැප්තැම්බර් වගේ ඉඳලා තමයි මේ ක්‍රියාකාරකම් වාර්තා වෙන්න පටන් අරන් තියෙන්නේ. හරි. ඒ කියන්නේ එතකොට තහවුරු කරපු ඝාතන පහක් ගැන කියුණත් සෝඩියක්ම කියලා තියෙනුනේ දෙයා ඊට වඩා ගොඩක් අය මරුවා කියලා. අනිවාර්යයෙන්ම යාම තමයි ඒක ප්‍රසිද්ධිය කියලා තියෙන්නේ. එයා අනිත් අයගෙන් වෙනස් වෙන්නෙත් අන්නේ නිසා. අර ලූම් නිසා නේද? පොලිසියටයි පත්තරවලටයි යවපෝ අමුතු සංකේත රහස්කේත පණිවිඩ හරියටම ඒ සයිෆර් ටෙක්ස් තමයි ඒකෙන් යා පොලිසියට සමාජයට අභියෝග කළා සමච්චල් කළා වගේ වැඩක් තමයි කළේ. ඒක හරිම අමුතුයි. එතකොට එයාගේ ක්‍රමවේදය ගොදුරු තෝරගත්තේ කොහොමද? මූලාශ්‍රවල තියෙන විදිහට එයා වැඩිපුරම ඉලක්ක කළේ තරුණ ජෝඩු. විශේෂයෙන්ම ටිකක් හුදකලා දුර පළාත්වල හිටපු අය. ඒ කියන්නේ ලේසියෙන් අහුවෙන්නේ නැති තැන්. ඔව් ඒ වගේ. සමහර විට ඒ කියන්නේ එයා තමන්ගේ බලය පෙන්වන්නත් උත්සාහ කළා වෙන්නේ නැති. ඒ වගේම අර එයාගෙම කියලා තිබ්බ සංකේතයක්ත් හැමතැනම දාලා යනවා නේද? අත්සනක් වගේ. ඔව් ඒක එයාගේ ට්‍රේඩ් මාක් එකක් වගේ වුණා. ඝාතන ස්ථානවල ලියුම් වල ඒක තිබුණා. අර රහස්කේත පණිවිඩ යන කතා කරොත් ඒ වගේන් සමහරක් තාමත් තේරුම් ගන්න බැහැ කියන එක ඇත්තද? ඒක ඇත්ත. ඒක ප්‍රධාන කේතය අර 340 සයිෆර් කියන එක දශක ගණනාවක් යනකම්ම කාටවත් බින්දින්න බැරි වුණා. ඒකෙන් මේ අභිරහස තවත් වැඩි වෙනවා. ඒකම තමයි අර සැකකරුවන්ගේ කතාව වෙන්නේ. ගොඩක් අය ගැන කතා වුණා නේද? ඔව්. කාලෙන් කාලයට විවිධ අය ගැන සැක හිතුණා. අපේ මූලාශ්‍රවල තේනම් කීපයක්ම සඳහන් වෙනවා. ඒ අතරින් ආතර් ලී ඇලන් එයා තමයි ප්‍රධානම සැකකරු විදිහට වැඩිපුරම කතා බහට ලක්ුණේ. ඇත්ත. එයාට විරුද්ධව පරිවේශනීය සාක්ෂි, ඒ කියන්නේ circumstantial evidence ගොඩක් තිබුණා. පොලිසියත් එයාව දීර්ඝ කාලයක් නිරීක්ෂණය කළා. හැබැයි මොකද දෙතන උනේ? ඇයි එයාව අල්ලගන්න බැරි උනේ? මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අර සාක්ෂි කොච්චර තිබුණත් පස්සේ කරපු DNA පරීක්ෂණ වලින් ඇඟිලි සලකුණු වලින් මේ ඇලන් තමයි සෝඩියක් කියලා 100%ක්ම ඔප්පු කරන්න බැරි වුණා. එහෙමද? ඔව් මූලාශ්‍රවලත් ඒක පැහැදිලිව තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ තාක්ෂණයයි අද තාක්ෂණයයි අතර තියෙන වෙනසත් එක්ක මේ වගේ පරණ නඩු විසඳන එක කොච්චර අමාරුද කියන එකට මේක හොඳ උදාහරණයක්. ඒ කියන්නේ අභිරහස එතනිනුත් වැඩි වුණා. ඒත් මෑතකදී අර කේතපණිවිඩයක් ගැන මොකක් හරි දෙයක් වුණා නේද? ඔව් 2020 දී උනේ. අර මම කලින් කියපු 340 සයිෆර් එක අවුරුදු 51ක් තිස්සේ විසඳන්න බැරිව තිබ්බ එක ස්වේච්ඡා කණ්ඩායමක්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු කණ්ඩායමක් ඒක විසඳුවා. ඇත්තද? ඒකෙන් මොනවද හෙළිවුනේ? දාතකයා කවුද කියද කෙලින්ම කියවුන්නේ නෑ. හැබැයි ඒකෙත් තිබුණේ අර සමච්චල් කරන Tamanව අල්ලන්න බෑ වගේ අදහස් තමයි. ඒක විසඳපු එකම ලොකු දෙයක්. ඒ වගේම අලුත් DNA තාක්ෂණය අර වංශ ප්‍රවේණීය සම්බන්ධ කරන ඒ ක්‍රම ජෙනෙටික් ජීනියොලොජි ඒක පාවිච්චි කරලත් තාම පරීක්ෂණ කරනවා කියලාත් අපේ මූලාශ්‍රවල තියෙනවා. ඇත්ත වශයෙන්ම. ඒකෙන් යම් බලාපොරොත්තුවක් තියෙනවා. අර පරණ ලියුම් කවර වගේ දේවල් වල තිබ්බ DNA අංශු වලින් සමහර විට හෝඩුවක් ලැබෙවි කියලා. ඒකන තාම උත්සාහය අතහැරලා නෑ. හැබැයි මේ වෙනකන් නම් සෝඩියක් කියලා කියන්නේ ඇමරිකාවේ අඳුරුම නොවිසඳුණු අභිරහස් වලින් එකක්. කවුද ඇයි කියන ප්‍රශ්න තාම එහෙමමයි. ඉතින් මේ හැමදේම දිහා බලුවම අන්තිමට හිතන්නේ ඉතුරු වෙන්නේ මේ දියුණු තාක්ෂණයට පුළුවන් වෙයිද දශක ගාණක් පරණ මේ සාක්ෂි කෑලි අමුණලා මේ සෝඩියක් කියන සෙවනල්ල පිටිපස්සේ හිටපු ඇත්ත මිනිස්සෙව කවදා හරි හොයාගන්න. එහෙම නැත්නම් මේ කතාවේ තියෙන සංකීර්ණකම අර විසඳන්න බැරි තැන් එක්ක බලද්දී සමහර අභිරහස් ඒවා හැමදාටම අභිරහස් විදිහටම තියෙන්න නියම වෙලාද? ඒක තමයි ඊටමත් තියෙන ලොකුම ප්‍රශ්නය.